සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමගෙන්ටම ප්‍රාර්ථනා කරන්නම්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ එහෙම YouTube channel එකත් එක්කයි. මතක ඇතුව මගේ channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න කියලා මතක් කරනවා. ඔයාලට මම විශේෂ ප්‍රවෘත්තියක් තමයි අද ගෙනියන්නේ. ඔයාලට කිව්වා මතක ඇති නේද මම ඉදිරියේදී නැවතත් රැකියා කාණ්ඩ වලට ඊස්ට්‍රයි ඉල්ලුම් කරන්න හැකියාව ලැබෙනවා කියලා. ඒ කිව්වා වගේම නැවතත් අපේ ශිකය අයදුම්කරුවන් 1000කට ඔයාට රිනෝවේෂන් යටතේ ඉල්ලුම් කරන්න පුළුවන්. ඉදිකිරීම් අංශය යටතේ ඉල්ලුම් කරන්න පුළුවන්. ඔයාලට මොනවද මේකට තියෙන්න ඕන සුදුසුකම් කියලා අපි බලමු. ඊට කලින් මම මතක් කරන්නම් ඔයාලට මේ ඇප්ලිකේෂන් එක පුරව ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඇප්ලිකේෂන් එක පුරව ගන්න මම ඔයාලට කමියුනිකේෂන් එකක් සම්බන්ධ කරලා දෙන්නම්. මම දෙන ෆෝන් නම්බරයට කෝල් කරලා ඔයාගේ ඇප්ලිකේෂන් එක පුරව ගන්න. ගොඩක් අය මට මැසේජ් කරලා තිබ්බා එහෙම පුරව ගන්න බෑ කියලා. මං ගොඩක් අයට පුරවල් දුන්නා. මටත් ඒක වදයක් වෙනවා. මොකද මං කරන රැකියාවත් එක්ක මට නිරන්තරයෙන් මේක ඔයාලට කරලා දෙන්න බැරි වෙනවා. ඒක නිසා මං ගොඩක් අයට එහෙම පුරවල් දුන්නා. දැන් මං කමියුනිකේෂන් එකක් ඔයාලට සම්බන්ධ කරලා දෙන්නම්. පොඩි මුදලක් ඔයාගෙන් අය කරාවේ. ඒ මුදල දීලා රුපියල් 500ක් වගේ මං හිතන්නේ අය කරාවේ. ඒ මුදල දීලා ඔයා ඔයාගේ ඇප්ලිකේෂන් එක පුරව ගන්න. WhatsApp නම්බරයක් තියෙන්නේ. ඔයාගේ ඩීටේල්ස් ටික දැම්මම ඔයාට ඒක පුරව ගන්න පුළුවන්. යන් ජෙනරේෂන් එකේ අයට මේක ගේමක් නැහැ. යාළුවා පුරව ගන්නවා. එතකොට අනිත් අයට තමයි මේක ප්‍රශ්නය තියෙන්නේ. යාළුවට මේක පුරව ගන්න ඔන්ලයින් පුරව ගන්න විදිය තේරෙන්නේ නැහැ. මම ෆෝන් නම්බරේ මතක් කරන්නම්. 074යි 056යි 81යි 81 074යි 056යි 81යි 81 WhatsApp මැසේජ් එකක් දාන්න. එයා ඔයාට ඒ සේවය කරලා දේවි අනිවාර්යයෙන්ම ඔයාගේ ඩීටේල්ස් ටික දැම්මම. එතකොට මතක් කරන්නම් ඒ වගේම ඊළඟට රැකියා කාණ්ඩවල තියෙන්න ඕන සුදුසුකම් ටික මොනවද කියලා මං හිතනවා අපේ උන් ටිකට තාත් මේ chance එකක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉල්ලුම් කරන්න මේ රැකියා කාණ්ඩ ටිකට ජෙනරල් රිනෝවේෂන් යටතේ තියෙන රැකියා කාණ්ඩ ටික තමයි විදුලි පේනු සවි කරන්නම් බ්ලොග්ගල් භාවිතා කරමින් බිත්ති බැඳින්න පොටි ඇදීම ජිප්සන් බෝඩ් දන්නවනේ ඒවා හයි කරන්න. ඒක මහා ගේමක් නැහැ ජිප්සන් බෝඩ් ගහන ඒවා එහෙම භාවිතා කරලා ශාලා සකස් කිරීම වෙන් කිරීම ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට පස්සේ සෙරමික් ටයිල් වැඩ තියෙනවා. කපරාරු වැඩ තියෙනවා. එතකොට කපරාරු කරන්න පුළුවන් කට්ටිය බිත්ති බඳින්න පුළුවන් කට්ටිය ටික දෙනෙක් ඉඳීවි. විදුලි පේනු සවි කිරීම ඒ වගේ දේවල් මොනවාද පොටි අදින්න පුළුවන් අය ගොඩක් අය ඉන්නවා. ඒකට මේකට ඉල්ලුම් කරන්න බය වෙන්න එපා. ඒ කියන්නේ කෝටාව 1000ක් තියෙනවා. 10000ක් ඉල්ලුම් කරත් තෝරගන්නේ 1000 ඒක ඔළුවේ තියාගන්න. ඒකින්ද සුදුසුකම් තියෙන උන් ටික ඉල්ලුම් කරපල්ලා. කරලා ගේම කොට දාගන්න. බලමු අපි මොනවද තියෙන්න ඕන සුදුසුකම් ටික කියලා. වයස අවුරුදු 25ත් 45ත් විය යුතුයි. හරිද? ඊට පස්සේ තියෙනවා තෝරා ගන්න රැකියා කාණ්ඩයට අදාළ මනා දක්ෂතාවයක් සහ පළපුරුද්දක් තිබිය යුතුයි. ඊට පස්සේ තියෙනවා වසර 3කට වඩා වැඩි කාල සීමාවක් සහිත වළංගු ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලංකා පුරවැසියෙක්. අවුරුදු 3ට වඩා ඒ කියන්නේ ඔයාගේ එක්ස්පයර් ඩේට් එක කල්ලි කුත්වීමේ දිනේ අවුරුදු 3ට වඩා ඉදිරියට තියෙන්න ඕන කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා ආයුධම්කරු මීට ඉහතදී ඊශ්‍රායල් රටේ සේවය කරලා තියෙන්න බෑ. දෙමාපියන් බිරිඳ එක් කුසේ උපන් සහෝදර සහෝදරයන් දරුවන් ඊශ්‍රායලයේ සේවය කරන්න බෑ. එහි පදිංචි පුරවැසියන් නොවීම. හරිද? ඒ කියන්නේ පවුලේ කවුරුත් ඉන්න බෑ කියලා කියන්නේ එකම පවුලේ අයට. හරිද? ඊට පස්සේ ඊශ්‍රායල තුර පවතින දේශගුණික හා කාලගුණික තත්ත්වයන් අනුව සේවය කිරීමට සුදුසු මනා කායික හා මානසික තත්ත්වයකින් යුක්ත විය. කලින් තිබ්බ ඩීටේල්ස් ටිකම තමයි තියෙන්නේ. මේකෙත් එක ටච් එකේ හිටිය අය දන්නවා මේ තියෙන්නේ ඒ ටිකම තමයි. නිදන්ගත රෝග වර්ණාන්ධතාවය සහ සමාජ රෝග වලින් තොර පුද්ගලයෙකු විය යුතුයි. හරිද? ඊට පස්සේ චෝදනා වලින් තොර පිරිසිදු පොලිස් නිෂ්කාශන වාර්තාවක් තිබිය යුතුයි. අධ්‍යාපන සුදුසුකම 10 ශ්‍රේණිය සමත් වෙන්න ඕන. හරිද? 10 වසරෙන් 80 සහතිකේ ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ තියෙනවා මූලික මට්ටමේ ඉංග්‍රීසි දැනුමකින් යුක්ත විය යුතුයි. මේකෙදි ඉංග්‍රීසි මහා ලොකුවට බලන්නේ නැහැ. බේසික් ඉංග්‍රීසි ටික තිබ්බම ඇති. හරිද? ඒ කියන්නේ නිෂ්පාදන හෝටල් වල වගේ මේකෙදි බලන්න නැහැ ලොකුවට ඉංග්‍රීසි බලන්නේ. ඔයාලට පොඩ්ඩක් කතා බහ කරන්න. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා නෝමල් ඉංග්‍රීසි එක. ඒ කියන්නේ ඔයාලට පොඩියට කියන දේ බේසික් ඔයාගේ මයිසෙල්ෆ්
ගැන එතකොට ඔයාට කියන දේ පොඩ්ඩියට තේරෙනවා නම් එතකොට මේක පාස් කරගන්න පුළුවන්. හොඳයි ලොකුවට බලපාන්න නැහැ. ඒ කියන්නේ පොඩි වෙන්න එපා. මේකට ඉල්ලුම් කරන්න අර සුදුසුකම් ටික තියෙනවා නම් මේ අංශ 3ට අදාළව. හරිද? ඒ කියන්නේ සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ, ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළ විදුලි වේණු සවි කිරීම, බ්ලොක් ගල් භාවිතා කරමින් බිත්ති බැඳීම හා පොටි යැදීම, ජිප්සන් බෝඩ් භාවිතා කරමින් ශාලා සකස් කිරීම, වෙන් කිරීම. අන්න ඒ දේවල් පුළුවන් නම් ඉල්ලුම් කරන්න. ඉංග්‍රීසි ගැන බය වෙන්න එපා. මේක මහවට බලපාන්න නැහැ. ඔයාට වීඩියෝ ගොඩක් මම කළත් ඇති YouTube එකේ ඉංග්‍රීසි ටෙස්ට් ගොඩ දාගන්න හැටි, ඒ වගේම මේ ඇප්ලිකේෂන් එක පුරවන හැටි දාලා ඇති. ඔයාට මේ වීඩියෝත් බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් පුරවන විදියත්. පුරව ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් අර නම්බරේ ඔස්සේ සම්බන්ධ වෙලා පුරව ගන්න. ඉතින් ඔයාට මේ තියෙන chance එකෙන් ප්‍රයෝජනයක් ගන්න අනිවාර්යයෙන්ම. මේ අනිවාර්යෙන් ඇප්ලිකේෂන් ඕපන් වෙලා තියෙන්නේ, වෙබ් එක ඕපන් වෙලා තියෙන්නේ 3 වෙනිදා ඉඳලා 7 වෙනිදා වෙනකම් විතරයි මේ මාසේ. 7 වෙනිදා කියන්නේ තා දවස් 2ක් 3ක් වගේ තියෙන්නේ. ඉතින් ඉක්මනට ඉල්ලුම් කරලා ඔයාගේ ගේම ගොඩ දා ගන්න. ඊට පස්සේ ඔයාට SMS පණිවිඩයකින් දැනුම් දෙවි. ඔයා සම්මුඛ පරීක්ෂණයට කවදද සහභාගී වෙන්න ඕන කියලා. ඊට පස්සේ ඔයාට ගිහිල්ලා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න ඕන. ඔයාට පරීක්ෂණේ තියෙන්නේ අනිවාර්යෙන් අදාළ දිස්ත්‍රික් කාර්යාලය තියෙන්නේ පළාතක. ඔයා හරියට මේක ෆෝම් එක පුරවද්දි ඔයාට අදාළ දිස්ත්‍රික්කය පළාත දෙන්න. හරිද? ඊට පස්සේ තමයි ඔයාට ඒ අදාළ දිස්ත්‍රික්කයේ පළාතේ SLBF කාර්යාලයට ඇවිල්ලා පළවෙනි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න තියෙන. ඊළඟට 2 3 එහෙම සම්මුඛ පරීක්ෂණ තියෙනවා. මේකෙදි ලොකුවට බලන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කිල් එක. ඔයාගේ ස්කිල් එක හොඳටම හොඳයි නම් කිසිම ගැටලුවක් නැතුව ඔයාලට පාස් වෙන්න පුළුවන්. ස්කිල් එක තමයි මෙතනදී බලන්නේ. ඔයාලට ස්කිල් එකයි ඒ වගේම ඔයාලට ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය මට්ටමේ තියෙද කියලා බලයි. ඒ කියන්නේ ඔයා 10 වසරට ගියපු ඒ ඉංග්‍රීසි දැනුම ඇති. ඒක තමයි මේ බලන්නේ. පොඩි ඉංග්‍රීසි දැනුමක් තිබ්බම ඇති. ඒක ලොකුවට බලන්න නැහැ. ස්කිල් එක තමයි බලන්නේ. එතකොට ඔයාගේ සම්මුඛ පරීක්ෂණ ටික පාස් කරගත්තොත් එහෙම ඔයාට ගේම ගොඩ දාගන්න හැකි. මම නම් කියන්නේ දැන් මේ සුදුසුකම් තියෙන ඒ උන් ටික ඉල්ලපල්ලා. ඉල්ලලා ගේම ගොඩ දාගෙන ඉල්ලා මං කියන්නේ හොඳ රටක් මේක. ලොකු සැලරි එකට යන්න පුළුවන් රටක්. ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් රටක්. ඒක නිසා ඉල්ලුම් කරන්න. ඔයාලා එකපාරක් කලින් ඉල්ලුම් කරපු අය නම් එයාලා ඒ කියන්නේ වෙන අංශයකට ඉල්ලුම් කරා නම් මේ අංශයටත් ඉල්ලුම් කරන්න පුළුවන්. මේ අංශයට ඉල්ලුම් කරපු කෙනෙක් නම් මාස 6ක් පරක් ඒ කියන්නේ ප්‍රමාද වෙලා ඉල්ලුම් කරන්න පුළුවන්. මේ මාස 6ක් කල්ලිකුත් වෙලා නම් නැවතත් ඉල්ලුම් කරන්න පුළුවන්. නැතුව ඉල්ලුම් කරන්න එපා. ඉල්ලුම් කරනවා නම් වෙන අංශයකට ඉල්ලුම් කරපු කෙනෙක් නම් කිසිම ගැටලුවක් නැහැ. මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. හරිද? හැබැයි සුදුසුකම් තියෙන්න ඕන. කෝටාව 1000යි. ඉදිරියේදී තවත් ඉස්ටයිලකේ අපේ මන ලැබෙන්න තියෙනවා. ඒව ලැබිච්ච ගමන් මම අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් දාන්න. මේක ඊයේ තමයි ආවේ මේ කෝටාව. මට ඊයේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. වැඩ ගොඩක හිර වෙලා හිටියින්ද ඔයාලට අද මම වීඩියෝ එක කරලා දැම්ම ඉක්මනින්ම. තා දවස් 2 3ක් තියෙනවා. ඔයාලට 7 වෙනි වෙනකම් වෙබ් එක ඕපන්. ඔයාලට මේකට ඉල්ලුම් කරලා ගේම ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාගන්න බැරි අය මම දීපු නම්බර් එකට SMS පණිවිඩයක් දාලා එයත් එක්ක සම්බන්ධ වෙලා ඔන්ලයින් මේක පුරව ගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බරයට AV මැසේජ් එක ආවට පස්සේ ඔයාලට සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න තියෙන්නේ. එතකොට ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හැම කෙනෙක්ටම උත්සාහයි.